යාළුවනේ ඔන්න මේ දවස්වල හොඳටම වැස්ස නිසා ගස් වලට අලුත් පණක් ඇවිල්ලා අපිට වගේම නැත්තම් රස්න නිසා ඉන්න බැරුව හිටියේ. ඔන්න මම හදලා තියෙනවා මාළු මිරිස්. දැන් මේ වගේ කරල් ඇවිල්ලා පොඩියට මේ බලන්න. ඒව දකින්නකොට ඉතින් හිතට හරි සතුටුයි. ඉතින් ඊළඟට මේ තියෙන්නේ බටු ගස්. ඒවට මේ කපුටෙක් ඇවිල්ලා කොටනවා. හිතන්න පුළුවන් දෙයි කියලා මාත් එක්ක බලන තරහක්වත් තියෙන කෙනෙක් දෙන්නේ මේ කොටලා යනවා. ඉතින් මේ දැන් ඒකෙත් මල් හැදිලා. ඉතින් මේ ඉස්සෙල්ලත් මේ කොළ වෙන රෝගී ඇවිල්ලා තියෙනවා. පොඩි අත් බෙහෙත් කරා. ඉතින් හරියයිද දන්නේ නැහැ බලමු. ඉතින් ඊළඟට මේ තියෙන්නේ තක්කාලි. ඒකෙන් දැන් චූටි මල් හැදීගෙන එනවා. ඒකම මිරිස් තියෙනවා, අමු මිරිස්, සේර තියෙනවා. ඊළඟට මේ දැන් පිපිඤ්ඤ වලත් චූටි මල් ඇවිල්ලා. වට්ටක්කත් ඒකම තියෙනවා. ඒ ලොකු ඉඩක් නැති නිසා අර ලැබ්බේ තොইল වගේ ඔක්කොම ටික එකට තමයි තියෙන්නේ. ඒ වුණාට දැන් වට්ටක්කවල ගිලි කනවට වඩා මනස වට්ටක්ක දලු කනවා. ඊළඟට කෙහෙල් ගහකුත් දැන් හැදීගෙන එනවා. කෙහෙල් කනක් ආවම පෙන්නන්නම්කෝ. ඉතින් ඊළඟට ඔන්න තියෙනවා ගෝවා. දැන් ඒව චූටි ගෙඩි එන්න හදන්නේ මේ. දැක්කද? ඊළඟට තවත් බටු ගස් තියෙනවා. බටු මල් ඇවිල්ලා තියෙන දැන් ඉක්මනින්ම පළදාවක් එන්න හදනවා. ඉතින් ගෙවත්තක් හදනකොට ඉඩ තියෙනවද අපි කොහොමද මේව හදන්නේ කියලා හිතන්න එපා. මේ දැන් මම හදලා තියෙන්නේ අයින් කරන හාල් බෑග් ඒ වගේ දේවල් ප්‍රයෝජනෙට අරගෙන මේ තියෙන හෝ මිරිස් ගහක්. සාමාන්‍යයෙන් හෝ මිරිස් කියලා කියන්නේ නයි මිරිස්නේ. ඒවා මේ ගොඩක් සැර නිසා එච්චර කන්න බෑ. ඉතින් ඒ නිසා ගෙදරකට එක ගහක් තිබ්බත් හොඳටම ඇති. ඊළඟට දැන් මේ බලන්න මේ කරපිංච ගහ. මේ කරපිංච ගහේ මල් පිපෙන කාලෙට මීමැස්ස ගොඩාක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ කරපිංච ගහට කරවිල වැලකුයි පතෝල වැලයි ගිහිල්ලා තියෙනවා. මේ තියෙන පතෝල මල් චූටි බබාලා එහෙම ගන්න නැත්තම් ඔන්න එයාලට බලන්න පුළුවන් මේ තියෙන පතෝල මල්. ඉන්නකො මම කරවිල මල දෙන්නම්. අපේ නෝනේ කඩයි අනේ. දැන් මේ චූටි සුදු මලක් පේන්නේ බොන්චි මල. ඔක්කොම එකට ගිහිල්ලා තියෙනවා. මම ඉඳන් නැති ඔක්කොම එකටනේ හදලා දෙන්නේ. ඉතින් මේ කරවිල මලකුත් තියෙනවද දන්නේ පහ පාටට තියෙනවා. දැන් මේ තියෙන වැල් ඔක්කොම එකට තියෙන්නේ. මේ තියෙන්නේ පැෂන් වැල. ගෙඩි කෑවේ නැතත් මේ පැෂන් දඩු ප්‍රෙෂර් එකට එහෙම හොඳයිනේ. ඒක නිසා මේ මැල්ලුමක් හදලා කන්න. ඊළඟ මේ නිමිති බිම දිගේ නිමිති ගිහිල්ලා ඊළඟට ඉතින් මෙතන බුංචි තියෙනවා. මෙතන පිපිඤ්ඤා තියෙනවා. මෑ තියෙනවා. එතකොට මුරුංග ගහක් හැදීගෙන එනවා. ඉතින් ඔහොම තියෙන පොඩි ඉඩ නිසා අපේ තියෙන මෑ මලක් නේ. ඉතින් දැන් මේ මල් හැදිලා මේ මෑ වර්ග දෙකක් වෙන්න ඇති. මෙන්න මේ වෙන පාටක මලක් තියෙන කහ පාට මෑ මලකුත් හැදලා ඔන්න එක පර වෙලා වැටිලා. දැන් කියන්නේ කරල් එන්න ළඟයි. මේ පිපිඤ්ඤ වෙල නම් මේ හැදලා තියෙන බොරු මල් නේද? මම මේ එච්චරටම දන්නේ මේ පිපිඤ්ඤම ගාව ගැන. දන්න කෙනෙක් කියන්නකෝ මේ බොරු මල් පිපුණාට පස්සේද හරියට මල් පිපෙන්නේ කියලා. ඉතින් මම මේ වගේ වගාවක් කරන්න හිතුවේ. මං කිව්වනේ අපි හුරතලෙක් ගෙනල්ලා බබාලා ෆෝන් එකෙන් ඈඩ් කරමු කියලා. ඒ වැඩේ අමාරු නම් ඉඩ තියෙන අයට පුළුවන් මේ විදිහට පුංචි ගෙවත්තක් කරන්න.
එතකොට බබාලටත් එක පැලයක් හරි හිටවන්න දීලා එයාලට ඒ ගස්වල මල් එනවා, ගෙඩි එනවා, ඒ සතුට විඳ ගන්න එයාලට අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට පරිසරයට එන සමනල්ලු කුරුල්ලෝ වැඩි වෙනවා. ඉතින් ඒකත් එයාලට සතුටක්. දැන් මගේ ගෙවත්තෙත් ගොඩාක් සමනලයෝ කුරුල්ලෝ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ විදිහට උත්සාහ කරලා බලමුකෝ. ඒකත් හරියන්නේ නැත්තම් මම තව අදහස් ඉස්සරහට කියන්නම්. එහෙනම් ගිහින් එන්නම්. හැමෝම සතුටින් ඉන්න. සුබ දවසක්.